හරි. එතකොට විශේෂ වීඩියෝ එකක් ඕලෙවල් 2005 ගාන කෙටි ප්‍රශ්නයක් ලකුණු 2යි. එතකොට මේක එන්නේ එතකොට අවසාන ප්‍රශ්න විදිහට කෙටි ප්‍රශ්නවල මේකේ කියලා තියෙන්නේ මේක නිකම්ම නිකං වෘත්ත ඡාපයක්. එතකොට නිකම්ම නිකං වෘත්ත ඡාපයක් මේක විශේෂයි. මේකේ අපිට කියනවා රූපේ දැක්වෙන්නේ වෘත්ත ඡාපයකි. එම ඡාපය අයත් වෘත්තයේ කේන්ද්‍රයේ පිහිටීම සෙවීම සඳහා සුදුසු ජ්‍යාමිතික නිර්මාණයක් දල සටහනකින් දක්වන්න. හරි. මේක කීප දිනයකට බෑ බෑ කියලා කිව්වා. හැබැයි එතකොට මට හිතුණා දැන් නිකන් ඒ කියන්නේ මෙහෙම මේක හදාගන්න බැරි විච්ච උන් ඇතිනේ කොහොමද. එහෙනම් මේකේ අපිට කේන්ද්‍රය හොයන්න තියෙන්නේ සුදුසු ජ්‍යාමිතික නිර්මාණ පාවිච්චි කරලා. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? දැන් මේ වීඩියෝ එක මෙහෙම නතර කරා. ඊට පස්සේ උත්සාහ කරා. ඊට පස්සේ හදාගන්තා හෝ නැතා මේ වීඩියෝ එක ඉස්සරහට බැලුවා. හරි. රයිට්. එතකොට මෙතනදී අපිට 6 වසරේ ඉඳන් 11 වසරට තියෙන නිර්මාණ දැනුම්ෙන් මේක ගොඩ දාගන්න ටිකක් ඒ කියන්නේ අමාරුයි ඒ පාඩම් වලින් විතරක්. එතකොට මේක අපිට ගොඩ දාන්න වෙන්නේ උඹලට මතක ඇති එතකොට 10 වසර පාඩමක් තියෙනවා වෘත්තයක ජා කියලා. ඒ වෘත්තයක ජා පාඩමේ තියෙනවා එත කේන්ද්‍රයේ සිට ජායකට ලම්බයක් ඇන්දම එම ජාය ලම්බ සමච්ඡේදනය වෙයි. එතකොට කේන්ද්‍රයක සිට ජායකට ලම්බයක් ඇන්දම එතකොට ජාය සමච්ඡේදනය වෙනවා. එහෙනම් ඒ කතාවත් එක්ක මට මේක ගැන ලොකු අයිඩියා එකක් නැහැ. හැබැයි මම මේකට මෙහෙම කරනවා. හරි. බලපන් මම මේකේ ජායක් ඇඳ ගන්නවා මෙහෙම. හරි. ඔහොමම ඇඳගත්ත ජායක්. එතකොට මේ ජාය මම කරන්නේ මේකේ ලම්බ සමච්ඡේදක ඇඳ ගන්නවා. කොහොමද මෙතන තියුවා ඒවා ඒකෙන් ගොම් පාට මේ බලපන්. හරි. එතකොට මෙහෙම ඇඳලා එතන තියුවා මෙහෙම දැම්මා. ඒකත් එතකොට අමාරු මේ වැඩේ කරගන්න හම්බෙන්නේ නැහැ. එතකොට මෙන්න මෙහෙම ඇඳලා කියලා හිතපන්කෝ. මගේ එතකොට මෙතන කෙලුණා මම මෙතන ගන්න ජාය. මේ ඡාප දෙක හරි. එතකොට දැන් මෙන්න මේ විදිහට කරාට පස්සේ මේ කැල මේකල සමානව බෙදලා මෙතන ලම්බෙකුත් වෙනවා. ඒ දේවල් නම් අපිට එච්චර මේකට අදාළ නැහැ. හැබැයි මෙන්න මේ ලම්බ සමච්ඡේදකය යන්නේ කේන්ද්‍රය හරහා. හැබැයි කොතනද කේන්ද්‍රය කියන එක තමයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ. මෙතනද අපි දන්නේ නැහැ මෙහෙ තියෙනවද කියලා. හරි. එහෙනම් අපි මේක තව චුට්ටක් ඉස්සරහට දික් කර ගමු මොනවා වුණත් ඒක අපිට හොඳයි. හරි. එතකොට දැන් ඊළඟට මේකේ කේන්ද්‍රය කොතනද හරියටම තියෙන්නේ? මෙතන වගේ. එහෙම දාන්න බෑනේ. එහෙනම් අපි මෙන්න මෙහෙම වැඩක් කරනවා. මේකේ මම ජායක් අඳිනවා මේ වගේ එකක්. හරි. ආපහු එකක් ඇඳලා. මේකෙත් මම මොකද්ද කරන්නේ? මේකත් ලම්බ සමච්ඡේදනය කරනවා. රයිට්. එතකොට මෙන්න මෙහෙම ලම්බ සමච්ඡේදනය කරනවා. ඊට පස්සේ මෙතන තියුවා. එතනයි තියෙන්නේ. එතකොට මෙතන තියලා මේකත් මෙන්න මෙහෙම වදන්න. හරි. එතකොට මෙන්න මෙහෙම මේක සෙට් වෙනවා. හරි. එතකොට මෙතනත් අංශක 90යි මේ කෑලි දෙක සමාන වෙනවා. මෙහෙම යනකොට කොතනද කේන්ද්‍රය? දැන් ඉතින් ආයි කියන්නේ දෙයක් නැහැ. මෙතනයි කේන්ද්‍රය. ඇයි එකම වෘත්ත ඡාපයකට කේන්ද්‍රය වල තියෙන්නේ එකයි. එතකොට 4ක් 5 තියෙන්න බෑ කොහොමද? එහෙනම් මෙන්න මෙතන තමයි කේන්ද්‍රය සෙට් වෙන්නේ. එහෙනම් මෙන්න මේ ගාන මේ පාර විභාගෙට යන්න කලින් බැලිය යුතුමයි. එතකොට මේ වගේ වීඩියෝ එකක් ඉස්සරහට ගේන්න. එහෙනම් මේක ගැන චූටි අයිඩියා එකක් අරගත්තා. එහෙනම් හරි.